Hi guys, welcome කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මට YouTube ගැන වීඩියෝ එකක් අරගෙන එන්න ඕන කියලා හිතුණා. මොකද මම ගොඩාක් YouTube channel වල දැක්කා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා. හැබැයි වීඩියෝ වල views පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරිද? ඉතින් මම YouTube ගැන ලොකුවටම දන්න කෙනෙක් නෙමෙයි. නමුත් මම ලබාගත්තු අත්දැකීම් එක තමයි මට YouTube වලට ආස කෙනෙක්ට YouTube channel එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට මම දන්න විදිහට වීඩියෝ එකක් අරගෙන එන්න ඕන කියලා හිතුනේ. හරි ඉතින් මේ තියෙන්නේ මම කරගෙන යන එක channel එකක්. මේ වගේ channel 3-4ක්ම මම කරගෙන යනවා. ඉතින් ඒ ලබාගත්තු අත්දැකීම් එක්ක මම ඔයගොල්ලන්ට විස්තර කියන්න මම කොහොමද channel එක කරගෙන ගියේ කියලා. මගේ දැන් subscribe ඉන්නවා 19506ක්. ඒ වගේ මම ඔයාලට මගේ income එක පෙන්වන්නම්. මේ වෙනකොට මට දැමට තියෙනවා $100යි 757ක් තියෙනවා. views තියෙනවා දැමට ඇවිල්ලා මිලියන 16ක් තියෙනවා. හරිද? මම ඊට පස්සේ ඇනලිටික්ස් කරලා ගිහිල්ලා පෙන්වන්න. හරි ඔයාලට පේන ඇති ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? මේ වෙනකොට මට පැය 48ක් ඇතුළත ඔයාලට පේනදී ලක්ෂ 19ක් ඇවිල්ලා තියෙනවා views පැය 48ට. හරිද? මම කරන්නේ short channel එක. short video තමයි upload කරන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ income එක. මම ඔයාලට ඒක පෙන්නන්න. මේ තියෙන්නේ ඇවිල්ලා තියෙන විදිය. short video වල. මේ දවස් 28 ඇතුළත මට $100ක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මම කරන්නේ පොඩි toy train එකක් අරගෙන පොඩි ටෝයි ට්‍රේන් එකක් අරගෙන ඒක රේල් පාරේ තියලා පොඩි හිතන්නකෝ පොඩි මොකක් හරි අයිටම් එක රේල් පාර උඩින් තියලා ඒක ඇක්සිඩන්ට් වෙන වීඩියෝ එකක් අරගෙන ඒක වීඩියෝ එක එඩිට් කරලා ඒ විදිහට තමයි YouTube එකට අප්ලෝඩ් කරන්නේ. හරිද? ඉතින් ওই විදිහට මම ටාගට් කරලා තියෙන්නේ ඉන්දියන් ඔඩියන්ස් එක. මොකද මට ඉක්මනටම මිලියන 10 කම්ප්ලීට් කරගන්න ඕන වුණා. ඊට පස්සේ මිලියන 10 කම්ප්ලීට් කරගන්න ඕන වුණ හින්දා මම ටාගට් කරේ ඉන්දියන් ඔඩියන්ස් එක. ඉතින් ඉන්දියන් ඔඩියන්ස් එකේ ඉක්මනට මිලියන 10 කම්ප්ලීට් කරගන්න පුළුවන්. දැන් ඔයාලා තීරණය කරන්න ඕනේ ඔයාලා ටාගට් කරන රට මොකක්ද කියලා. මම ටාගට් කරේ ඉන්දියන් ඔඩියන්ස් එකකින්ද මම ඔයගලන්ට ඔඩියන්ස් එක පෙන්නන්නම් ගිහිල්ලා මගේ තනිකරම ඉන්නේ ඉන්දියන් ඔඩියන්ස්. මේ තියෙන්නේ මෙතනින් ගත්තොත් මගේ තනිකරම ඉන්නේ ඉන්දියන් ඔඩියන්ස් එකක්. 68.5%ක්ම ඉන්නේ ඉන්දිය. ඉතින් මෙහෙමයි ඉන්දියාවට ගෙවන ප්‍රමාණය අඩුයි. හැබැයි ඉක්මනට views යවා ගන්න පුළුවන්. හරිද? හැබැයි ඕගොල්ලෝ US වගේ country එකක් ටාගට් කරනවා නම් ඕගොල්ලන්ට ලොකු මේට වඩා ලොකු මේ වගේ 4-5 ගුණයක මේට වඩා වැඩි income එකක් ගන්න පුළුවන්. ඒක ඉතින් ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ ඕගොල්ලෝ ටාගට් කරන country එක මොකක්ද කියලා. ඒ වගේම YouTube එකට අපි ටාගට් කරන country එක අනුව වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හොඳම time එකක් තියෙනවා. අන්නේ ටයිම් එක ගැනත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයගොල්ලෝ ඒ ගැන වීඩියෝ එකක් ගේන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද අපිට ඕන වෙලාවට අපි කොච්චර වීඩියෝ අප්ලෝඩ් කරත් ඒ වීඩියෝ වල views යන්නේ නැති එක හේතුවක් ඒක. ටයිම් එක ලොකුවටම බලපානවා. හරිද? ඊට පස්සේ මේ මිලියන 10 මම කම්ප්ලීට් කරේ ඇත්තටම මාසයක් වගේ කාලයක් ඇතුළත මිලියන 10 කම්ප්ලීට් කරලා ඊට පස්සේ ලෙටර් එකත් අරගෙන ඔක්කොම කරගත්ත මාස් $10 කම්ප්ලීට් කරගන්න ගියෙත් මට දවස් 2-3යි. ඒ වගේ ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ මම කරන තවත් මේ වගේ ට්‍රේන් channel එකක් මම ඒකටත් ඇප්ලයි කරලා තියෙන්නේ. ඇප්ලයි කරලා දැන් ඒකෙමුත් මුදල් හොයන ගමන් තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ channel එකක් පටන් ගන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. YouTube ගැන මම දන්න දෙයක් මම කියලා දෙන්නම්. දැන් ඒතකොට මේ තියෙන්නේ මම කරගෙන යන මේ වගේ තව channel එකක්. හරිද? මේ තියෙන්නේ. ඔයාලා දැන් බලනවා ඇති ඇයි මේ channel එකේ නම. ඔයාලා බලනවා ඇති ඇයි channel එකේ name එක පේන්නේ නැති වෙන්නේ බොඳ කරලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද දැන් මම ටාගට් කරන්නේ ඉන්දියන් ඔඩියන්ස් එකන්නේ. එතකොට ලංකාවේ කට්ටිය ගිහිල්ලා බැලුවොත් ඒ ඉන්දියන් ඔඩියන්ස් එක ටික අඩු වෙනවා. මොකද ලංකාවට ගෙවන්නේ short video වලට මම මේ කතා කරන්නේ short video ගැන. short video වල පොඩි ප්‍රමාණයක් තමයි ගෙවන්නේ. ඒකින්ද තමයි මම channel එකේ නමත් හයිඩ් කරලා වීඩියෝ වල ටයිටල් එක පවා හයිඩ් කරලා තියෙන්නේ. ඒතකොට මේ තියෙන්නේ මම කරගෙන යන තව channel එකක්. දැන් ඒකත් ඇප්ලයි කරලා ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ දවස් 2 කාපු. දවස් 2ක $2.75 තියෙනවා. හරිද?
මේ වීඩියෝ එක මම අරගෙන ඉන්නේ හදිස්සියේ. මොකද මම දැක්ක දේවල් හින්දා මට වීඩියෝ එක අරගෙන එන්න ඕනම කියලා හිතුණා. හරි ඉතින් ගොඩක් කට්ටිය මේ වගේ ඉන්කම් එක පෙන්වන්නේ නැහැ. මට එහෙම කරන්න ඕනේ නැහැ. තව කෙනෙක් මේක බලලා channel එක පටන් ගෙන ගොඩ යනවා නම් එච්චරයි. මම ඔයාලට පෙන්නන්නම් මම US ටාගට් කරලා කරන channelුත් තියෙනවා. හරිද? මම US ටාගට් කරලා කරම channel එක කරගෙන යන channel එකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ මම US ටාගට් කරලා කරගෙන යන channel එකක්. ඔයාලට පේනවා ඇති මේකේ තියෙන රටවල් ටික. මම US ටාගට් කරලා කරන channel එකක්. ඔයාලට පේනවා ඇමරිකාව තියෙනවා, ජර්මනි තියෙනවා, ඕස්ට්‍රේලියා තියෙනවා. යුරෝප් රටවල් 3ක්ම තියෙනවා. ඉන්දියාවයි ශ්‍රී ලංකාව ඇඩ් වෙලා තියෙනවා. ඒක ටික ටික අඩු වෙන්න පුළුවන්. මොකද වැඩි ප්‍රමාණයක් තියෙන්නේ යුරෝප් රටවල්. ඉතින් මේ හැම දෙයකටම බලපාන වෙලාව බලපානවා, තමන් වීඩියෝ අප්ලෝඩ් කරන විදිහ බලපානවා. ඒකට දාන ටයිටල් එක බලපානවා. හරි ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ආවේ කිසිම පෙර සූදානමක් නැතුව හදිස්සියේ ගොඩාක් වීඩියෝ දැකපු හින්දා. ඉතින් වීඩියෝ එක වැරදි ගොඩාක් තියෙන්න පුළුවන්. ඉතින් ඒවට සමා වෙන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න ඕන නම් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන වෙලාව හරියටම දැනගන්න ඕන නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක වැදගත් නම් තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් share කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.